දේදී පර්මැංගනේට් එක්ක ඔක්සිකරණය වෙලා කාබන් ඩයොක්සයිඩ් වගේ හැදෙන්න පුළුවන් කියලා. එහෙම ප්‍රතික්‍රියාවක් වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මෙතන ඍණ 4 ඉඳලා මෙතන ධන 4ට මෙයා ඔක්සිකරණය වෙන්නේ නැහැ. මෙහෙම රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒක උගන්වනවනේ ඕගනික් වලදී. දැන් ඕගනික් වලදී අපි උගන්වන්නේ මේ අපේ ලංකාවටම උගන්වන ගුරුවරයෙක්ගෙන් එහෙම එකක් උගන්වලා තිබ්බා කියලා එහෙම එකක් වෙන්න විදිහක් නැහැ. එහෙම දන්නේ නැත්නම් ඉගෙන ගන්න නැත්නම් එහෙම ලොකු අපරාධයක් වෙන ළමයිට එහෙම බොරුවට කියන්න එපා. මොකද එතකොට ඒක හැමෝම හිතනවානේ එහෙම CH4 ආම්ලික KMNO4 දාපුවම CO2 වෙන්න පුළුවන් කියලා. එහෙම ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලා හරියට ඉගෙන ගන්න. හරි. දැන් බලන්න එතන මේ ප්‍රතික්‍රියාව දැන් මේක අපි රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් කියලා ගත්තොත් එහෙම මෙතන තියෙන එතනෝල් එතනෝල්ට ආම්ලික KMNO4 දානකොට ඒක එතනොයික් අම්ලය වෙනවා. ඊට පස්සේ Mn ධන දෙක වෙනවා. හරි. ඊට දැන් මම මේක ආයෙ පාර පැහැදිලි කරන්න ඔයාලට මෙතන ඔක්සිකරණාංකය මේ කාබන් ගේ එකයි. ඒක මෙතෙන් යනකොට ධන 3 බවට වෙනස් වෙනවා. මෙතන MnO4- ගේ ඔක්සිකරණාංකය ධන 7 ඉඳලා Mn ධන 2 වෙනකොට ධන 2 බවට වෙනස් වෙනවා. හරි. ඒතර ඍණ 1 ඉඳලා ධන 3 දක්වා ඔක්සිකරණාංකය 4කින් වෙනස් වෙනවා මෙතන. 7 ඉඳන් 2 දක්වා ඔක්සිකරණාංකය 5කින් අඩු වෙනවා. ඒ කියන්නේ ඔක්සිහරණය වෙනවා මෙතන 5කින්. හරිද? ඒතර ඔක්සිකරණය වෙන ගානයි හරණය වෙන ගානයි සමාන වෙන්න 4 වැඩි කරනවා 5න් 5 වැඩි කරනවා 4. පැහැදිලිද? right. ඊට පස්සේ මේ පැත්තේ ආරෝපණ බැලුවොත් එහෙම මේ පැත්තේ ඍණ 4යි මේ පැත්තේ 4 2 ධන 8යි. අපි ආරෝපණ බැලන්ස් කරන්න ඕනි හින්දා ඍණ 4 ධන 8ක් කරන්නේ මේ පැත්තේ h+ 12ක් දාන්න. ඒතර 12න් 4ක් ගියපම ධන 8 බැලන්ස් නේ. ආරෝපණ බැලන්ස් කරාට පස්සේ අපි හයිඩ්‍රජන් ගාන බැලන්ස් කරනවා. හයිඩ්‍රජන් ගාන බැලන්ස් කරාදී මෙතන 3යි 2යි 5යි 1යි 6යි 6 වරක් 5 30යි 30යි මේ 12යි ඔක්කොම 42ක් තියෙනවා හයිඩ්‍රජන්. එහෙනම් මේ පැත්තේ හයිඩ්‍රජන්ලා 42ක් වෙන්න ඕනි. 42ක් වෙන්න නම් 3යි 1යි 4යි 4 වරක් 5 20යි මෙතන හයිඩ්‍රජන්ලා 20යි. ජලාණු 11ක් දැම්ම. ඒතර 11 වරක් 22යි 22යි 20යි 42ක් මේ පැත්තේ බැලන්ස්. හරිනේ. right. ඒතර රෙඩොක්ස් ප්‍රතික්‍රියාව මෙහෙම බැලන්ස් වෙලා තියෙනවා. එහෙනම් මේ තියෙන කාබනික සංයෝගයක් ඔක්සිකරණය වෙන එකට උදාහරණයක් විශේෂයෙන්ම එතනෝල් ආම්ලික මාධ්‍යයේදී ප්‍රබල ඔක්සිකාරකයක් දාපුවාම කාබොක්සිලික් ආම්ලයක් බවට ඔක්සිකරණය වෙනවා කියලා අපි ඕගනික් කෙමිස්ට්‍රි වලදී උගන්වනවා. හැබැයි දැන් ඔයා මෙහෙම ඉගෙන ගන්න එපා. දැන් මගේ මේක අහලා තිබ්බා CH4 ඒ විදිහට ඔක්සිකරණය වෙන්න පුළුවන්ද කියලා. CH4 ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් එක්ක ඔක්සිකරණය වෙලා කාබන් ඩයොක්සයිඩ් වගේ හැදෙන්න පුළුවන්ද කියලා. එහෙම ප්‍රතික්‍රියාවක් වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මෙතන ඍණ 4 ඉඳලා මෙතන ධන 4ට මෙයා ඔක්සිකරණය වෙන්නේ නැහැ. මෙහෙම රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒක උගන්වනවනේ ඕගනික් වලදී. දැන් ඕගනික් වලදී අපි උගන්වන්නේ CH4 ඔක්සිජන් එක්ක දහනයක් උගන්වනවා කාබන් ඩයොක්සයිඩ් ජලය. ආය CH4 ගේ මෙතෙන් ක්ලෝරිනීකරණය කියලා උගන්වනවානේ Cl2 සමග. හැබැයි මේ වගේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන CH4 CO2 ට ආම්ලික KMNO4 දෙන්නට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙම එකක් අපි A level මට්ටමේදී උගන්වන්න ඕනේ නැහැ. තේරුණාද? ඉතින් ළමෙක් අහලා තිබ්බා යාරට මේ අපේ ලංකාවටම උගන්වන ගුරුවරයෙක්ගෙන් එහෙම එකක් උගන්වලා තිබ්බා කියලා එහෙම එකක් වෙන්න විදිහක් නැහැ. එහෙම දන්නේ නැත්නම් ඉගෙන ගන්න නැත්නම් එහෙම ලොකු අපරාධයක් වෙන ළමයිට එහෙම බොරුවට කියන්න එපා. මොකද එතකොට ඒක හැමෝම හිතනවානේ එහෙම CH4 ආම්ලික KMNO4 දාපුවම CO2 වෙන්න පුළුවන් කියලා. එහෙම ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලා හරියට ඉගෙන ගන්න. මේ වගේ එකක් ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ එකක් උදාහරණයකටවත් ගන්න එපා. හරි? එහෙම ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. මෙහෙම රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් ඕන නම් ඔයාලට උගන්වන්න පුළුවන්. කාබනික සංයෝගයක රෙඩොක්ස් ප්‍රතික්‍රියාවකට එතනෝල් ආම්ලික KMNO4 සමග කාබොක්සිලික් අම්ලයක් වෙනවා වගේ එකක් ගන්න පුළුවන්. මෙහෙම එකක් කරන්න එපා. හරි?